මට මේ ළඟදි මගේ යාළුවෙක් හම්බුණා. ඉස්කෝලේ යන කාලේ සුපිරිම බුලට් එකක්. හොඳට ඉගෙන ගන්න පුළුවන්, ස්පෝර්ට්ස් පුළුවන්, මාර ටැලන්ට් එකක් තිබ්බේ. හැබැයි ඒ කාලෙදිම මට මතකයි එයාගේ තාත්තා බයික් එකේ වැඩ ඇරලා ගෙදර එනකොට බස් එකකට ඇක්සිඩන්ට් වෙලා නැති වෙනවා. මෙයා තමයි ඇත්තටම පවුලේ වැඩිමහල්ම දරුවා. ඒකත් එක්ක පවුලේ බර අනිවාර්යෙන් මෙයාගේ කරට ගන්න සිද්ධ වුණා ඒ වෙලාවේ හැටියට. මේක අනන්ත අප්‍රමාණ අපේ කට්ටියට වෙලා ඇති. හරි. පවුලේ බර කරට අරගෙන තමන්ගේ හිණ අමතක කරලා දාන්න වෙනවා. ඔය වැඩේම වෙච්ච රටකුත් තියෙනවා. හරි. වෙනිසිවුලාව. අහලත් ඇති. වෙනිසිවුලාව තමයි මේ ලෝකේ වැඩිම තෙල් නිදි තියෙන රට. හරි. කොච්චර තෙල් නිදි තිබ්බත් අපිට නම කිව්වට මතක් වෙන්නේ නැහැ. තෙල් කිව්වහම වෙනිසිවුලාවක් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ මැද පෙරදිග. හේතුව වෙනිසිවුලාවට කොච්චර මේ දේවල් තිබ්බත් එයා තාමත් ඒ දේවල් පොළොව යට තියාගෙන ඉන්නවා. රටේ තියෙන වෙන වෙන ප්‍රශ්න හින්දා. හරි මේ තෙල් නිදි වල පිහිටීම බලපානවා ආර්ථික දේශපාලන මේ හැම දෙයක්ම හින්දා. මොන ප්‍රශ්නේ තිබ්බත් ප්‍රශ්න කීක ඉඳලා වැඩක් නැහැ. එයා එක තැන ඉන්නකොට අනිත් පැත්තෙන් මැද පෙරදිග කඩාගෙන මිනගෙන ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. හරි. එතකොට මට මේ කතාව මතක් වුණේ අපි ළඟ කොච්චර දක්ෂකමක් තිබ්බත් මොකක් හරි හේතුවක් නිසා අපිට ඒක අත්හරින්න සිද්ධ වුණා. හරි. පවුල තමයි අංක එක ඒක ඇත්ත. හැබැයි මොන කට්ටක් හරහයි අපි අපේ හීන වලට යන්න ඕනි. එහෙම නැති වුණොත් අවුරුදු 10ක් විතර ඉස්සරහට ගිහිල්ලා හැදලා බලනකොට තමන් කොච්චර දක්ෂකම් තිබ්බත් ඒවත් එක්ක එක තැන නතර වෙලා ඉඳී තමන්ගේ වටේ හිටපු අය තමන්ව පාස් කරන් සෑහෙන දුරක් ගිහින්